තරගයක් අවසානයේදී සහභාගී වූ ක්‍රීඩකයන් පිරිස අතට අත දී විසිර ගියහ. එහි අතට අත දීම් 28ක් සිදු වූයේ නම් අතට අත දුන් ක්‍රීඩකයන් ගණන කීයද? මේ වගේ ගානකදී අතට අත දීම් ගාන දීලානේ තියෙන්නේ 28යිනේ. අපි කරන්නේ 28 දෙකෙන් ගුණ කරනවා. එතකොට එනවා 56. ඊට පස්සේ මේ 56 ගුණ කරාම අපි එක ළඟ පිහිටි සංඛ්‍යාවකින් ඇදෙන්න ඕනේ. එතකොට 8 වරක් 7 තමා 56 එක ළඟ සංඛ්‍යාවන්නේ. ඒකේ ලොකු සංඛ්‍යාව කමා ගන්න. එතකොට ක්‍රීඩකයන් 8 දෙනෙක් ඉඳලා තියෙනවා. අපි මේ වගේ තව එකක් ගමුකෝ. අපි මේ 3 වතාවක් අතට අත දුන්නේ නම් මෙහි සිටි ක්‍රීඩකයන් ගණන කීයද කියලා. එක ගුණ කරනවා 2කින් 6යි 6 හැදෙනවා එක ළඟ පිහිටි ගුණ කරාම හැදෙන සංඛ්‍යාව 3 වරක් 2. එතකොට මේකේ ලොකුම සංඛ්‍යාව 3. එහෙනම් මෙතන අතට අත දීම් 3ක් වෙලා නම් ක්‍රීඩකයන්ුත් 3 දෙනෙක් ඉඳලා අපි මේ ක්‍රමේ හරියද බලමු. ඔන්න ක්‍රීඩකීන් 3 දෙනෙක් ඇඳ ගන්නවා. මේ A කියලා දානවා. B C. දැන් අපි බලමුකෝ මේගොල්ලෝ අතට අත දෙන විදිහ හරියද කියලා. A දෙනවා Bට. A B. A දෙනවා Cට. A C. B දෙනවා Cට. B C. දැන් A B දුන්නත් ඒක ක්‍රමයක්නේ. A C A දුන්නත් එකම ක්‍රමය. එහෙනම් මේ ක්‍රමේ හරි අපට ආව උත්තරේ 3යි. මේ ක්‍රමෙත් තියෙන්නේ 3යි. හරි ලේසි.